හලෝ යාළුවනේ කොහමද? ඔන්න අද දෙන්න යන්නේ මේ අපි රෝස්ටඩ් කරි පවුඩර් එක මේ බ්ලැක් පොක් කරි ගහනකොට දානවා. ගොඩක් කට්ටිය දන්නවා හාල් බැදලා එහෙම දාන්නේ. ඔන්න මම මේ ඉස්සලා මම පොඩ්ඩක් බැලගත්තා. මොකද මට මේ අමතකුණා වීඩියෝ එක කරන්න. පස්සේ තමයි මතක් වුණේ වීඩියෝ එක කරලා හොඳයි කියලා. දැන් මම ආයෙ පොඩ්ඩක් උඩ දාලා දෙන්නේ. ඔන්න ආයෙ දානවා රත් වෙන්න. දාලා හොඳට කළු කරගන්න. කට්ටිය ඕන කට්ටිය කියන්නේ රෙසිපි තියෙනවා මල් ළඟ කට්ටිය දෙවන්න මේ කොත්තමල්ලි තමයි ඉස්සල්ලාම දාන්නේ. කොත්තමල්ලි දැම්මා. මේවයි මේ අපේ තියෙන ලිප් දෙකයි රෙස්ටොරන්ට් එක පොඩි රෙස්ටොරන්ට් එකක් කරන්න අපි ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එක මේ පඩික්මන්ට ගෙදර යන්නත් උන. ඒ හින්දා මේ දැම්ම හාල් ටික අනිත් එකට දාලා ඒක දාගත්තා. ඒක වැඩි ගන්නවා. ඉක්මනට ඉවර කරන්න ඕන හින්දා දැන් මේ ගහන හාල් එක. මොකද මේකට හාල් එක දාගන්නේ හොඳට මේක මේ කළු කරගන්නවා. වැඩිම කළු කරගන්නත් එපා. එතකොට පිටතරහක් එනවා. ඊට පස්සේ අපි දාගන්නවා මේ සූදුරු මහදුරු. මොනවාද ඒකට කියන්නේ? සූදුරු මහදුරු. ඊට පස්සේ අපි දානවා කුරුඳු, කරාබු නැටි, ගම්මිරිස්, එනසල්, එතකොට මොනවාද ගම්මිරිස් මට සිංහලම මතක නැහැ අප්පා කියන්නේ. අවුළු අලුත් තියෙනවා. දැම්මා. ආලා සුවඳක් එනවා. එතකොට මාර සුවඳක්. සුවඳ හැමන තුරු මේ කබලේ බැද ගන්න තියෙනවා. හාල් එකක් පේනවනේ ලස්සනට මේ දුඹුරු පාටක් ගහීගෙන එනවා දැන් හාල් එක. දානවා මේ රම්පේ කරපිංචා. මම පොඩ්ඩක් මේ කලින් හැලුවා. පස්සේ තමයි මතක් වුණේ මේ වීඩියෝ එක ගන්න ඕන කියලා. හාල් එකක් මෙන්න මේ ගන්නට බැදගත්තා. හොඳට මේ කළු වෙන්න නෙමෙයි බ්‍රවුන් කලයක් එන්න බැද ගන්නවා. ඒකට අපේ අම්මලා කියන්නේ මේ රන් පාට වෙන තුරු බැද ගන්න කියලා. හරි. එකට දාලා හොඳට ආයේ හොඳට සුවඳ එන්න. දැන් ආයේ ඔක්කොම එකට දාලා සුවඳ එන්න අඩු බින්දරේ හොඳට බැද ගන්න. තමන්ට අවශ්‍ය කලර් එක ගන්න පුළුවන් කළු පාට. වැඩියෙන් ඕන නම් වැඩියෙන් කළු ගත්ත හැකි. පොඩි ලයිට් කලර් එකක් ගන්න ඕන නම් එහෙම ගත්ත හැකි. මේක දාලා තමයි මම මගේ බ්ලැක් පොක් කරි එක ගහන්නේ. ඒක මෙහි ගොඩක් ප්‍රසිද්ධයි. මම ඊළඟ දවසේ වෙන්නම් ඒක කොහොමද හදන්නේ කියලා. ඒ ඔන්න හෙට හදනවා. පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගන්නම්. මොකද උදේට වීඩියෝ එකක් ගන්න බෑ. හරිම බිසි. සමහරව අහලා තිබ්බ මොකද මේ සෝස් එක ගහන වීඩියෝ එක දාන්න නැත්තේ කියලා. මේ බලන්න යාළුවනේ මේක ඇවිල්ලා මේ සිනමන් ස්ටික් එක කවුරුත් දන්නවා. මේක ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාව. නමුත් අපි ගන්නේ මේ බලන්න මේක ශ්‍රී ලංකාවෙන් තමයි බඩු වෙන්නේ. හොඳ බඩු. අපි ගන්න පොල් කිරි එකත් එන්නේ ලංකාවෙන්. බියෝ ඔක්කොම බියෝ ප්‍රොඩක්ට්ස් ගන්න. දැන් මේක පොඩ්ඩක් මේ නිමෙන්න. මේකට හලලා පියා ගන්නවා. ඊට උදේට ඇවිල්ලා මම කොටනවා මේක. ඔන්න යාළුවනේ ගත්ත බ්ලෙන්ඩරේ මෙන්න මේ බ්ලෙන්ඩර් එක තමයි තියෙන්නේ. මෙන්න තියෙන ඊයේ හදාගත්ත මිශ්‍රණය. දැන් මේක දාලා කොටන්න හදන්න.
දැන් නිකන් හොඳට කෙටලා තියෙන හොඳටම ඔන්න නිකන් තියෙනවා කලුවට හොඳට සුවඳක් තියෙනවා සුපිරියට ඔන්න කලුවට ඔන්න යාළුවනේ දැන් මේ කළු කුඩු මිශ්‍රණය හදාගත්තා. දැන් ඇවිල්ලා මිරිස් කුඩු මෝලක් ඇතුලේ ඉන්නා වගේ තමයි මුළු රෙස්ටුරන්ට් එකම පට්ට සුවඳක් තියෙන්නේ.